කුර්ආනයේ වැකියක් තිබෙනවා. වස්සමා බනයිනා බියයිදි වඉන්නා ලමූසිඋන් අපේ ශක්තියෙන් අහස නිර්මාණය කළෙමු. තවද අපි එය ව්‍යාප්ත කරන්නෝ වෙමු. මූසිඋන් ව්‍යාප්ත කරන්නෙමු. යනදී අපි තේරුම් ගන්නට නම් මෙම වැකිය පහළ වුණු කාලයේ සිට වසර 1400කට අනාගතයට අපි එන්නට ඕනේ. ෆියුචර් එකට එන්නට ඕනේ. ඒ කියන්නේ 1929 ජර්මානු විද්‍යාඥයෙකු වන එඩ්වින් හබල් එක් දෙයක් ගවේෂණය කරනවා. ඒ තමයි මන්දා කියන එකිනෙකින් ඈතට ගමන් කරයි. The galaxies are moving away each other. ඒ කියන්නේ අපි ජීවත් වෙන මෙම විශ්වය අවිජ්ජින්නව විහිදමින් තිබෙන බව ඔහු පවසනවා. Expanding universe කියන තියරි එක තමයි මෙම විශ්වය නිර්මාණය වූයේ කොහොමද කියන The Big Bang තියරි එකට මූලික පදනමක් වෙන්නේ. නවීන දුරේක්ෂ, නවීන sannivedana ක්‍රම, නවීන තාක්ෂණයන්ගේ පිහිටෙන් වසර 100කට පෙර සොයාගත් මේ දේ කිසිදු තාක්ෂණික සහායක් නොමැතිව වසර 1400කට පෙර කෙනෙකුට මේ පැවසිය හැක්කේ කොහොමද? 7 වැනි සියවසේ කාන්තාරයක සිටින පුද්ගලයෙකුට මේ දේ සොයා ගන්න පුළුවන් වුණේ කොහොමද? මේ අහඹු සිදුවීමක්. නැත්නම් මෙම විශ්වය නිර්මාණය කර මෙය විහිදවමින් සිටින ඒ සර්වබලධාරී දෙවියන්ගේ හැකියන් විය හැකියි. මෙවැනි කුර්ආනයේ පවසන තවත් විද්‍යාත්මක සාධක සමගින් නැවත හමු වෙමු. එතෙක් ඔබගෙන් සමුගන්න මම ජාවිද් බුසෝ.